හොඳයි. එහෙනම් මේක මට කියලා දුන්නේ යාළුවෙක්. ඉතින් ඔයාගේ පර්ස් එකේ සල්ලි ඉතිරි වෙන්නත් ඒ වගේම මොනවා හරි දෙයක් කරලා ඔයාට වැඩියෙන් සල්ලි ලැබෙන්නත් කරන පොඩි දෙයක්. ඉතින් ඒකට ඕනේ වෙනවා මේ වගේ සල්ලි ටිකක්. ඒකෙන් ඔයාට කරන්න තියෙන්නේ 20 කොලයක්. ඊට පස්සේ 50 කොලයක්. ඊට පස්සේ 100 කොලයක්. 500 කොලයක්. 10 කොලයක්. 5000 කොලයක්. ඒ වගේම ඩොලර් එකක්. මේකක් තියෙනවා වටනවා. හැබැයි ඒ ඩොලර් එක දාගන්න ඕනේ 5000 කොලේට ඉස්සරහා. එහෙනම් ඊට පස්සේ මේ ආකාරයට අපි ගාව තියෙනවා එතකොට 20 50 100 500 1000 ඩොලර් එක 5000. ඊට පස්සේ පර්ස් එක එලායිදී හිස්ව තියාගන්නේ සල්ලි වලින්. සල්ලි වලින් මෙහෙම හිස්ව තියාගෙන මේ කෙලවර එක තියෙනවනේ. ඒක තියාගන්න ඔයා වියදම් කරන සල්ලි වලට. මේ මැද තියෙන එක තියෙනවනේ. ඒකට දාන්න මෙන්න මේ සල්ලි ටික. මෙන්න මේ ආකාරයට දාන්න ඕනේ. ඊට පස්සේ ඉතිරි සල්ලි ටික 5000 1000 500 100 50 20 මේවත් පිළිවෙලට තියෙනෝනේ. පිළිවෙලට තියෙනෝනේ මේ දැන් සල්ලි කොලයක තියෙනවනේ මේ සත්තුන්ගේ රූප. ඒක ඒ පැත්ත මේ විදිහට තියෙනෝනේ. දැන් මේ 500 කොලේ නෑ. ඒක එතකොට කරන්නේ 500 කොලේ තියෙන පැත්ත දානවා. මෙන්න මේ විදිහට 500 කොලේ තියෙනවා 1000 තියෙනවා 5000 තියෙනවා 20 කොලෙකුත් තියෙනවා. ඒ ටික මෙන්න මේ විදිහට පර්ස් එකට දාගන්න. පර්ස් එකේ වියදම් කරන පැත්ත තියෙනවා. මේ ටික අපි හදාගත්ත සල්ලි ටික මේකේ. තව දිනා පොඩි මැජික් එකක්. ඒකේ තියෙන කුරුදු පොතු වගේක්. ඒ පොතු ටික තියෙනවා මේක ඇතුලේ. මේ තියෙන කුරුදු පොතු තුනක් එකක් දාගන්න මේකට. ඊට පස්සේ 5 කාසියක් 10 කාසියක් රුපියලක්. රුපියල අන්නන්නේ. රුපියලක් දාගම ඊට පස්සේ 750ක්. භාවිත වෙන කාසියකුත් මේකේ දාගන්න තියාගන්නවා. ඊට පස්සේ සල්ලි මහනුල් පොතක් තමයි පර්ස් එක කියන්නේ. හැමෝටම උතුරන්න ඕනේ. ජය වේවා.